pregnancy and baby tips අපේ YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා එක්ක කතා කරන්නේ ඓතිහාසික ගැටඹේ බෝධීන් වහන්සේ අභියස දරුවන් ප්‍රාර්ථනා කර බාරයක් වන නිවැරදි වත්පිළිවෙත් මාලාවක් ගැන. ගැටඹේ රජමහා විහාරස්ථානය ඓතිහාසික බෝධීන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාව ඉතාමත් හාස්කම් පිරි ජීවමාන ගුණ ඇති පින්බීමක් ලෙස සැලකී ඒට වන්දනාමාන කරනවා. ඉතින් ඔබටත් පුළුවන් දරුඵල අපේක්ෂාවෙන් ඒ සඳහා මේ වත්පිළිවෙත් ඒ ආකාරයෙන් සිද්ධ කිරීම මේ ඔබගේ දරුඵල අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ දේවල් සැබෑ කරගන්න මේ ආකාරයට සිදු කිරීම යහපත්. මේ බෝධි පූජාව සඳහා පෙර සූදානමක් විදිහට ශාරීරිකව මානසිකව පිරිසිදු වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මස් මාංශ වලින් වැළකීලා මේ බෝධි පූජාව තැබීමට දින කිහිපයකට පෙර අවම දවස් 3කටවත් පෙර මස් මාංශ වලින් මත්පැන් වලින් වැළකීලා මේ දෙයට සැදී පැහැදී සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම සුදු වස්ත්‍ර පූජාව සඳහා සහභාගී වන විට අමුසැමියන් දෙදෙනාම පිරිසිදු සුදු වස්ත්‍රයන් නැද සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම මේට මේ පූජාව සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය ගැන කතා කරොත් නෙළුම් මල් විශේෂයෙන් සුදු හෝ රතු නෙළුම් මල් සුවඳති නෙළුම් මල් පුළුවන්. ඒ වගේම ගිලම්පස ඒ සඳහා අෂ්ටපාන කැඳ හෝ පළතුරු යුෂ ගන්න පුළුවන්. ඒ වගේම සුවඳ දුම් පහන් තෙල් ඒ වගේම එළඟි තෙල් හෝ තල තෙල් වඩාත් සුදුසුයි. ඒ වගේම කපුරු බෝධීන් වහන්සේ නෑවීම සඳහා පිරිසිදු පැන් සහ පැනින් පිර වූ කලයක් ඕනි වෙනවා. බාරවීමට පඳුරක් පිරිසිදු කාසියක් අරගෙන එය කහ වතුරෙන් දිය කරලා කහ දියරෙන් සෝදලා පිරිසිදු හෝ කහ රෙදි පිරිසිදු සුදු පාට රෙදි කෑල්ලක් හරි කහ පාට රෙදි කෑල්ලක් හරි මේ සඳහා ගන්න පුළුවන්. ඉන්පසුව පළමුව මෙම ස්ථානයට ගිය පසු වත්පිළිවෙත් මේ ආකාරයට ඒ වගේ විශේෂ ගාථා මේ ආකාරයට මම කියන ආකාරයට සිදු කිරීම යහපත් වෙනවා. පළමුව තෙරුවන් වැඳීම සහ බෝධි පූජාව. පළමුව බුදුන් වහන්සේ, දහම් වහන්සේ සහ සංඝුන් වහන්සේ වැඳ පුදාගෙන පන්සිල් සමාදන් වෙන්න. ඉන්පසුව සූදානම් කරගත් මල් පහන් සුවඳ දුම් සහ ගිලන්පස පූජා කර සාමාන්‍ය බෝධි පූජා ගාථා ගායනා කරන්න. ඒ සමගම ගැබ් දෝෂ සහ ග්‍රහ දෝෂ නිවාරණ වී පෙර පින් මතුවීම සඳහා අටවිසි බුද්ධ වන්දනාව තන්හංකර මේදංකර ආදී බුදුවරුන්ගේ නාමයන් සජ්ජායනා කරන්න. පසුව බෝධීන් වහන්සේ නෑවීම සිදු කරන්න ඕනේ. පිරිසිදු පැන් කලයේගෙන බෝධීන් වහන්සේ වටා පැදකුණු කරමින් වට 3ක් හෝ 7ක් බෝධීන් වහන්සේගේ මුල් වෙත පැන්වත් කරමින් නාවන්න පුළුවන්. මේ අවස්ථාවේදී සිතින් දරුඵල ප්‍රාර්ථනාව පමණක් මෙනෙහි කරමින් පහත සඳහන් විශේෂ බෝධි වන්දනා ගාථා ගායනා කරන්න පුළුවන්. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝස යුංගේ දේවගනා පසන්නා ඒතේන සච්චේන සුපුත්තලාභා. මේකේ අර්ථය වෙන්නේ මුනින්ද්‍ර බුදුරජාණන් වහන්සේට බෝමැඩදී ජය අත්විය, මාරයා පරාජයට පත්විය. පැහැදුණු දේව සමූහයා සාදුකාර දුන්හ. ඒ සත්‍යයේ බලයෙන් අපට යහපත් දරු සම්පත් ලැබේවා. ලෙඩ රෝග සහ ශරීරයේ පවතින දෝෂ මකා දමා කුස පිරිසිදු වීම සඳහා රතන සූත්‍රයේ එන මෙම ගාථා පාඨයේ මෙහිදී ගායනා කිරීම ඉතාමත් සුදුසු වෙනවා. කීනම් පුරාණන්නවන්නත්ති සම්භවං චිරත්ත චිත්තායතිකේ බවස්මි තේ කීන බීචා විරුල් හිච්ඡන්දා නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. පසුව පඳුරු ගැට ගැසීම සහ බාරය වීම. මෙහිදී සූදානම් කරගත් පඳුරු අතට අරගෙන බෝධීන් වහන්සේ අභියස දන නමා ඊටමත් ශ්‍රද්ධාවෙන් මෙසේ අදිෂ්ඨානය කර මේ බාරය වෙන්න පුළුවන්.
මාගේ ඒ වගේම අපගේ මෙන්ම එහිදී ඔබගේ නම පවසන්න. ප්‍රාර්ථනාව එනම් යහපත් වූත් නිරෝගී වූත් දරු සම්පතක් ලැබීමේ ප්‍රාර්ථනාව ඉටු වේවා. මේ ප්‍රාර්ථනාව ඉටු පසු දරුවා ලැබී මාස කිහිපයකින් හෝ වසරකින් දරුවාත් සමග නැවත මෙම ස්ථානයට පැමිණ බෝධි පූජාවක් පවත්වා ඒ වගේම ඉදි කියන්නේ ඔබට හැකි උපරිම කළ හැකි පූජාවක්, ඒ කියන්නේ කිරිපිඬු පූජාවක් හරි දජ පූජාවක් හරි සිවුරු පූජාවක් හරි සිදු කර මෙම බාරයෙන් නිදහස් කරමි කියලා ඔයා හිතලා ඒ පඳුර ගැට ගන්න ඕනේ. මෙලෙස ප්‍රාර්ථනා කර පඳුරු බෝධි ශාඛාවක හෝ ඒ සඳහා වෙන් කරලා තියෙන තැනක මේ පඳුර ගැට ගන්න පුළුවන්. ඒ වගේම පූජාව අවසානයේ ඒ වගේම ඔයා නිවසට පැමිණලා ඊට පහවදා දිනපතා ඊට පහවදා ඉඳන් දිනපතාම අඟුලිමාල පිරිත සජ්ජායනා කරලා පෑන් පානය කිරීම ඉතාමත් සුදුසු වෙනවා. ඒ වගේම අඟුලිමාල පිරිත වෙන්නේ යතෝ හම් භගිනී අරියාය චාතියා චාතෝ නාබිචානාබි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා තේන සජ්ජේන හොත්ති තේ හෝතු සොත්ති ගබ්බා සාති. මේකේ අර්ථය වෙන්නේ මම ආර්ය ජාතියෙන් උපන් තැන සිට දැන කිසිම සතෙකුට ජීවිතයක් තොර කළ බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. කුස තුල සිටින දරුවාට සෙත් වේවා. අවසාන වශයෙන් බෝධි පූජාවේදී දෙවියන්ට පින් අනුමෝදන් කිරීම මෙහිදී සිදු කරන්න ඕනි. ගැටබි බෝධීන් වහන්සේට අධිග්‍රහිත වූ දේවතාවුන් වහන්සේලා මෙන්ම ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයා ඇතුළු සතර වරම් දෙවිවරුන් උදෙසා ඔබ කළ පින් අනුමෝදන් කරන්න ඕනි. මෙම උතුම් බෝධි පූජාමය පින්කමේ බලයෙන් දෙවියන් වහන්සේලාගේ දිව්‍ය සැප සම්පත් වර්ධනය වේවා. අප කෙරෙහි අනුකම්පා කර අපගේ කුස පිරිසිදු කර යහපත් දරු සම්පතක් ලබා ගැනීමට ආශිර්වාද කරත්වායි ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕනි. ඒ වගේම මෙහිදී ඇත්තට මතක් කරන්න ඕනේ ඔයාලට දරුවා ලැබුණු පසු ඒ බාරය අනිවාර්යෙන්ම නිදහස් කිරීමට මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයාගේ බලාපොරොත්තු සියල්ල සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් නම් තවත් අම්මෙක් වෙන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්ට ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝවක් අරගෙන එන්නම්. ඉතින් ඔයාගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා.